සුබ දවසක් යාළුවනේ. ඔසිස් ඇග්‍රෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ බ්‍රූඩර් එකේදී සතුන්ට කොහොමද කෑම තියන්න ඕනේ කියලා. බ්‍රූඩර් එකේදී අපිට හම්බෙන්නේ කලින් වීඩියෝ වල ඔයාලා දකින්න ඇති සත්තු අපිට හම්බෙන්නේ දිනක් වයසති පැටවුන්. ඉතින් ඒ සත්තු බොහෝ වෙලාවට කන්න එයාලට දන්නේ නැහැ මේ තියෙන කෑම මේ තියෙන මේවා කන්න ඕන කියලා එයාලා දන්නේ නැහැ. මේ ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ බ්‍රූඩර් එකේදී පත්තර එලලා තියෙන්නේ. දැන්ට නම් මේ සත්තුන්ට දවස් 4ක් වෙනවා. දවස් 3ක් වෙනවා. දැන් දවස් සාමාන්‍යයෙන් දවස් 1මාරක් දෙකක් බ්‍රූඩර් එකෙන් දවස් 1මාරක් දෙකක් වගේ යද්දී අපි තියෙන පත්තර ටික අයින් කරනවා. මම ඉදිරියේදී ඒකටත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට මුල් දවස් ටික කොහොමද වෙන්නේ කියලා. සතා ඉස්සෙල්ලාම දන්නේ මේ තියෙන ආහාර මේ තියෙන වතුර ඒවා දන්නේ නැහැ යාලා. ඒ කියන්නේ දිනක් වයසදී පැටව අපිට මේ හම්බෙන්නේ. ඒ නිසා යාලා දන්නේ මේ තියෙන ආහාර කියලා. ඒ නිසා හැම වෙලාවෙම අපි කරන්න ඕනේ සතාව හුරු කරන එක මුල් දවස් ටිකේ. ඉතින් මේ තියෙන්නේ මේකට කියන්නේ ඒ කියන්නේ ප්‍රදේශය අනුව මේකට කියන නම් වෙනස් වෙනවා. සමහර තැන්වල කෝන් ෆීඩර් එක කියලා කියනවා. සමහර තැන්වල දැන් අපේ පැත්තේ මේ පැති වල එහෙමනම් කියන්නේ මේකට ටර්බෝ ෆීඩර් එක කියලා. ඉතින් මේක තමයි සතා මුල් දවස්වල සතාට ආහාර දෙන්න අපි භාවිතා කරන්නේ. ඔයාලට පේනවා ඇති තියලා තියෙන දුර. ඉතින් මුල් දවස්වල පුළුවන් තරම් සතාට මේක කන්න පුරුදු කරන්න ඕනේ. මුල් දවස්වල ඒ කියන්නේ බ්‍රූඩරේ පත්තර එලලා තමයි අපි මේ තියන්නේ. නැත්තම් එයාලා 10 ආහාරයට ගන්නවා. 10 ආහාරයට ගත්තාම 10 ඉර වෙලා පොඩි පැටවුන් මැරෙන්න ගන්නවා. ඉතින් ඒක වළක්වා ගන්න තමයි අපි පත්තර දාන්නේ. දැන් නම් මම පත්තර ටික අයින් කරලා තියෙන්නේ. ඒකටත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලට පත්තර දාන්න ඕනේ කොහොමද ඒ ටික තේරුම් කරලා දෙන්න. ඉතින් පත්තරේ උඩටත් සත්තු ගෙනල්ලා ආහාර දෙන්න ආහාර පොඩි ස්වල්ප ප්‍රමාණ වලින් විසිරවලා දාන්න ඕනේ පත්තරේ උඩට. එතකොට තමයි සතා ආහාර ගන්න. ඒකට මේ ආහාර කියලා යා තේරුම් අරගෙන යා ඒක කන්න පුරුදු වෙන්නේ. ඉතින් මේකට ඒ කියන්නේ ටර්බෝ ෆීඩර් එකටත් ආහාර දාද්දී යාළුවනේ මුළු මේක පිරෙන්නම දාන්නේ නැහැ. අපිට ඒ කියන්නේ ෆීඩර් එකේ කොච්චර ඉඩ තිබ්බත් ආහාර පිරෙන්නම දාන්නේ නැහැ. මොකද මේ සතා ආහාර වලට ආකර්ෂණය වෙන්නේ ආහාරයේ සුවඳට. ඉතින් ගොඩක් ආහාර දාපුවාම වෙන්නේ මුල් ආහාර ටික යාලා ගත්තට පස්සේ අර උඩ තියෙන ආහාරවල සුවඳ යනවා. ඉතින් මේ වගේ වෙලාවදී සතා ආහාර ගැනීම වැඩි ගොඩක් ඒ කියන්නේ මේ ප්‍රතික්ෂේප කරනවා. ආහාර ගැනීම ආකර්ෂණය අඩු වෙනවා සුවඳ අඩු වෙන හින්දා. ඒ හින්දා කුඩා ප්‍රමාණ වලින් පොඩි ප්‍රමාණ වලින් තමයි ඒ කියන්නේ අපි දාන්න ඕනේ මෙයාලට පොඩ ඒ කියන්නේ දවසට වැඩි වාර ගාණක් පොඩි ප්‍රමාණ වලින් තමයි ආහාර දාන්න ඕනේ. එතකොට ඒ දාපු එක සලාකයක් දාලා ඉවරුණාට එක්කම තමයි ඊළඟ එක දාන්න ඕනේ. පුළුවන් තරම් සතා කන ප්‍රමාණය තන කොච්චර කනවද ඒ ප්‍රමාණයට ආහාර දෙන්න ඕනේ මුල් දවස් ටිකේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාලා කන තරමට හැදෙනවා. ඊට අමතරව අපි තියන්න ඕනේ වතුර තියන්න ඕනේ. ලොකු පරතර වලින් නැතුව සතා වැඩිපුර ඇවිදින්නේ නැහැ. සමහර වෙලාවට තියෙනවා මෙයාලට එක සැරේකට වතුර ගන්න බැරි වුණොත් මෙයාලා වතුර මැරෙනකම්ම වතුර බොන්නේ නැහැ සමහර වෙලාවට. ඒ හින්දා මෙයාට වතුර කෑම කියන එක මුල් දවස් 15-20 ඇතුළත උපරිමයෙන්ම ඒ කියන්නේ කිසිම සීමාවක් නැතුව කන තරමක් බොන තරමක් වතුරයි කෑමයි දෙන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් අර දෙන ප්‍රමාණය කෑම දෙන ප්‍රමාණය අඩු කරාම ඒ කියන්නේ පොඩි ප්‍රමාණ වලින් වැඩි වාර ගන්නවා. ඒක හොඳට මතක තියාගන්න. කෑම පොඩි ප්‍රමාණ වලින් ඒ කියන්නේ මේ ෆීඩ් එකේ දැන් ඔයාලට පේනවා ඇති මේකේ ගොඩක් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 4ක් වගේ දාගන්න ඉඩ තියෙනවා. නමුත් මම දාලා තියෙන්නේ ග්‍රෑම් 500ක් කිලෝ එකක් වගේ අතර ප්‍රමාණයක්. ඒ දාන්නේ ඒ කෑමකේ සුවඳ ටිකක් වෙලා යද්දී සාමාන්‍ය පැයක් දෙකක් වගේ යද්දී නැති වෙනවා. එතකොට සතා ආහාර ගන්න ඒ කියන්නේ ආහාරයට තියෙන ආකර්ෂණය අඩු වෙනවා. එයාලා සුවඳට තමයි එන්නේ ආහාරේ. ආහාරේ සුවඳ අඩු වුණොත් එයාලා ආහාර ගන්න එක අඩු කරනවා. ඒ හින්දා හැම වෙලාවෙම ආහාර දාන්න ඕනේ අපි. එයාලට ආහාර අඩුවක් කරන්න බෑ. අඩු ප්‍රමාණයකින් වැඩි වාර ගණනක් තමයි ආහාර දාන්න ඕනේ. ඔයාලට වෙළඳ පොලේ ගන්න පුළුවන් හොඳ ආහාර වර්ගයක් බලලා කියන මම නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ.
ඔයාලට හොඳයි කියලා හිතන හොඳ වර්ගයකින් බලලා ඉස්සෙල්ලාම ගන්න ඕනේ ස්ටාර්ටර් ෆීඩ් එක, බූස්ටර් ෆීඩ් එක කියලා කියනවා. ඉතින් ඒකෙන් තමයි ගන්න ඕනේ. පුළුවන් තරම ඒ කියන්නේ අරක හොඳට මං කිව්ව එක මතක තියාගන්න. වැඩි වාර ගාණක් අඩු ප්‍රමාණ වලින් තමයි දාන්න ඕනේ. ඊට අමතරව තව එකක් තියෙනවා යාළුවනේ මේකට කියන්නේ මේ චික් ඒ කියන්නේ පැටවුන් තැටිය කියලා. චික් මේ ප්ලේට් එක කියලා කියන්නේ මේක නම් දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ මේක තියෙන හින්දා. ටර්බෝ ෆීඩර් එක තියෙන හින්දා මේක අවශ්‍ය නැහැ. නමුත් මම කලින් ගත්ත එකක් මං ගාව තියෙන හින්දා මම මේක තියන්නේ. නමුත් ඔයාලට අවශ්‍ය නම් මේක තියන්න පුළුවන්. නමුත් වෙන්නේ දෙකෙන් එකම දේ තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ටර්බෝ ෆීඩර් තියෙනවා නම් මේ අර ටර්බෝ ෆීඩර් එක අරක තියෙනවා නම් මේක තියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට අවශ්‍ය නම් ඒක තියන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආහාර දෙද්දී ඔක තමයි මේ ප්‍රධානම මේක වැඩි වාර ගාණක් අඩු ප්‍රමාණ වලින් තියන්න ඕනේ ආහාර මෙයාලට ආහාර ගන්න. ඉතින් බොහොම ස්තුතියි යාළුවනේ ආහාර මුල් දවස් ටිකේ දෙන්න ඕනේ ගැන ඔයාලට දැනුමක් එන්නේ නැති කියලා හිතනවා. ඉතින් channel එක subscribe කරලා ඔයාලට පුළුවන් නම් support එකක් දෙන්න මට. ඉදිරියේදී බ්‍රොයිලර් පාලනයේ අවශ්‍ය සියලුම දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔසිස් ඇග්‍රෝ YouTube channel එකේ ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.